ඕම් මුරුවරන්තෝර පත්‍රකාරවර අතුරුවර පත්‍රකාරය පරම්පරා ගණනක සිට පැවතෙන රොඩී කුලියේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔබ කැමති ස්ත්‍රිය හෝ පුරුෂයා සදහටම වශී කරගන්න අතන මෙතන ගිහිල්ලා රැවටෙන්නේ නැතුව ඔබට අවශ්‍ය සියලුම ගුරුකම් නොමිලේම කරගන්න කිසි විටක මුදල් මත පදනම් නොවේ ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම අනවින කොඩිවින කැපීම ග්‍රහ අපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම විදේශගතයට ශුල්ක විසඳුම් ලබා දෙනු ලැබේ දැන් මම තමයි ජයරත්න ගුරුතුමා 0.73.9.5යට ඔබ කෞතුකාගාරයක් සිහිනෙන් දැක්කොතින් එය ඔබට ඉතාමත්ම සුබ සිහිනයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කෞතුකාගාරයක් එහෙම නැත්නම් කටුගිය කියලා කියන්නේ අපි අන්න ඒ වගේ පැරණි කෞතුකාගාරයක් නැත්නම් පැරණි භාණ්ඩ තියෙන ස්ථානයක් ඔබ සිහිනෙන් දැක්කොතින් ඔබට උසස් ප්‍රීතියක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කරන කටයුත්තක් කරහා ඔබට ඉතාමත්ම සතුටුදායක අවස්ථාවකට පත් වෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ සිහිනය ඉතාමත් සුබ සිහිනයක්. ඔබ කෞතුකාගාරයක් සිහිනෙන් දැක්කොතින් ඔබ ඉතාමත්ම වාසනාවන්ත සිහිනයක් විදිහට තමයි මේ සිහිනය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔබට ඉතාමත් සුබ සිහිනයක් තමයි මේ. ඔබ නලාවක් සිහිනෙන් දුටුවොතින් ඔබට ඒ ඉතාමත්ම සුබ සිහිනයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. නලාවක් ඔබ සිහිනෙන් දුටුවොතින් ඔබගේ මිතුරන් ඔබ සමග සුහද වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගෙන් දුරස් වෙලා හිටපු මිතුරන් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට දැනන සිටින මිතුරන් වෙන්න පුළුවන්. ඔබ සමග ඉතාමත් මිත්‍රශීලී වෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නලාවක් වැනි දෙයක් සිහිනෙන් දැක්කොතින් ඉතාමත් සුබ සිහිනයක්. ඔබගේ යහළු මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න, යහළු මිත්‍රයන්ගෙන් හිතවත්කම වර්ධනය වෙන, හිතවත්කම වැඩි වෙන්න වාසනාවන්ත සිහිනයක් විදිහට තමයි මේ සිහිනය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. පාට කොඩිවැල් සිහිනෙන් දැක්කොතින් පාට කොඩිවැල් ඇදලා තියෙන ආකාරය ඔබ සිහිනෙන් දැක්කොතින් මේ ඉතාමත් සුබ සිහිනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ ප්‍රීතිය ඇති වෙනවා. ඔබගේ යුගදිවියේ ප්‍රීතිය, ඔබගේ යහළු මිත්‍රයන් සමග ඔබ ප්‍රීතියෙන් ගත කරන අවස්ථාව උදා වෙන අන්න ඒ වගේ සුබ කාලයක් තමයි ඔබට උදා වෙන්නේ. ඔබ පාට කොඩිවැල් සිහිනෙන් දැක්කොතින් ඔබගේ ජීවිතයේ ප්‍රීතිපත් කාලයක් ඉදිරියේදී උදා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සුබ සිහිනයක් තමයි දකින්නේ. ඒ නිසා ඔබ තාමත් සතුටින් ඉදිරි අනාගතයට සූදානම් වෙන්න ඔබගේ ජීවිතයේ ප්‍රීතිමත් කාලයක් ඉදිරියේදී ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ සිහිනෙන් පෙන්වුම් කරන්නේ අන්න ඒ වගේ සුබ කාලයක් ඔබට ප්‍රීතිමත් කාලයක් උදා වෙනවා කියන දේ. ඇඳුම් මිලදී ගන්න ආකාරය ඔබ සිහිනෙන් දැක්කොතින් ඔබ ඇඳුමක් මිලදී ගන්න ආකාරය සිහිනෙන් දැක්කොතින් ඔබට සුබ අසුබ මිශ්‍ර වූ සිහිනයක් තමයි මේ දකින්නේ. ඒ කියන්නේ తాවකාලිකව කරදරයක් හැබැයි දීර්ඝකාලීනව සතුටක්. ඔබට යම්කිසි తాවකාලික කරදරයකට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා දීර්ඝකාලීනව ඔබට සතුටක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් දැන් හිතන්න ඔබ විවාහයේදී ඔබට නොගැලපෙන සහකාරියක් ඔබට හම් වෙලා තියෙනවා. නැත්නම් සහකරුවෙක් ඔබට හම් වෙලා තියෙනවා. ඔබ තීරණය කරනවා මේ සහකරුවෙන් හෝ සහකාරියගෙන් දික්කසාද වෙන්න. නමුත් ඔබට తాවකාලික මේ ඉතාමත්ම කරදරකාරී ඔබට තත්වයක්. නමුත් ඔබට එම නොගැලපෙන සම්බන්ධයෙන් ගැලවීම හරහා ඔබට දීර්ඝකාලීනව සතුටට ඔබට පත් වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව ඔබට වාසනාව ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ සීනයක් තමයි මේ දකින්නේ. ඔබ ඇඳුම් මිලදී ගන්න ආකාරය සිහිනෙන් දැක්කොතින් ඔබට తాවකාලික කරදරයක් ඇති වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව එම කරදරය හරහා ඔබට සතුටක් ලැබෙන්න පුළුවන්. එම සිදුවීම හරහා සතුටක් ලැබෙන්න පුළුවන්. කියන්නේ යම් කිසි කරදරයකට පත් වෙනවා. නමුත් දීර්ඝකාලීනව මේ දේ ඔබට වාසනාවට උනේ කියලා කියන්නේ අපි කියන්නේ ඒ දේ උනේ මගේ හොඳට කියලා කියන්නේ අන්න ඒ වගේ ඔබගේ දියුණුවට ඒ දේ බලපාන්න පුළුවන්. අන්න ඒ වගේ සීනියක් තමයි ලකින්නේ. ඉතින් වාසනාවන්ත සීනියක්. අපිට නොගැලපෙන දේවල් අපේ අයින් වෙලා ගිහිල්ලා අපිට හොඳ කාලේ උදා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුබ සීනයක් මේක අපිට හඳුන්වන්න පුළුවන්. පැරණි ගල් කණු ඔබ සිහිනෙන් දැක්කොතින් ඔබගේ ජීවිතයේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ දැනට කරගෙන යන ජීවිතය නැත්නම් ඔබ දැනට ගෙවාගෙන යන ජීවිතයේ පෙරලියක් නැත්නම් හැරවුමක් නැත්නම් වෙනසක් සිදු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැන විශේෂ අවධානයෙන් යොමු වෙන්න. ඔබගේ වෙනස ඔබගේ දියුණුවට ඔබගේ සාර්ථකත්වයට ඔබ යොදා ගන්න උත්සාහ කරන්න.
ඔබ පැරණි ගල් කණු සිහිනෙන් දැක්කොතින් ඔබගේ ජීවිතේ වෙනසක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් පසු වෙලා ඒ වෙනසට සූදානම් වෙන්න. ඔබගේ ඒ වෙනස හරහා ඔබගේ ජීවිතය දැන් තියෙන තත්වයට වඩා උසස් තත්වයකට රැගෙන යන්න ඔබ උත්සාහ කරන්න. පැරණි විහාර දාගැබ් සිහිනෙන් දැක්කොතින් ඊටමත සුබ සිහිනයක්. පැරණි විහාර දාගැබ් ආදී ඔබ සිහිනෙන් දැක්කොතින් ඔබට ගෞරවය ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව, ඔබ කරන ව්‍යාපාරය, ඔබ කරන යම්කිසි කටයුත්තකින් ඔබට ගෞරවය ප්‍රසිද්ධිය ලැබෙන ඊටමත සුබ කාලයක් තමයි අනාගතේ උදා වෙන්නේ කියලා දේ මේ සිහිනෙන් ඔබට කියවෙනවා. ඒ නිසා ඔබ පැරණි විහාර ආදී සිහිනෙන් දැක්කොතින් ඊටමත සතුටු වෙන්න ඔබට සුබ කාලයක් උදා වෙන්න තියෙනවා. මේ ගැන අවධානයෙන් පසු වෙන ඔබට ගෞරවය ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන් වාසනාවන්ත කාලයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. ඔබ පන්සලකදී මල් පූජා කරන ආකාරය සිහිනෙන් දැක්කොතින් ඔබ ඊටමත්ව සුබ සිහිනයක් තමයි මේ දකින්නේ. ඔබ පන්සලකදී මල් පූජා කරන ආකාරය සිහිනෙන් දැක්කොතින් ඔබට උසස් මිතුරන්ගේ ඇසුරට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට උසස් මිතුරන්ගේ ඇසුර ලැබෙන්න පුළුවන්. උසස් මිතුරන් කියලා කියන්නේ ඔබට වඩා ධනය, බලය, ශක්තිය වැඩි මිතුරන්ගේ ඇසුර ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වාසනාවන්ත කාලයක්, ඔබට වාසනාවන්ත සීනයක් තමයි මේ සීනය හරහා පෙන්වුම් කරන්නේ. ඔබ පන්සලකදී මල් පූජා කරන ආකාරය සීනෙන් දැක්කොතින් ඔබ ඊටමන සතුටු වෙන්න ඔබට උසස් මිතුරන් ආශ්‍රය කරන්න ලැබෙන සුබ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබ බුදුන් වදිනවා සිහිනෙන් දුටුවොතින් ඔබ ඊටමත්ම සුබ සිහිනයක් තමයි මේ දකින්නේ. ඔබගේ ඉදිරි අනාගතයේදී ඔබගේ ජීවිතය සම්බන්ධ සුබදායක පණිවිඩයක් ඔබට ලැබෙනවා කියන පණිවිඩය තමයි මේ සිහිනය හරහා ඔබට අරන් එන්නේ. ඉතින් ඔබ බුදුන් වදින ආකාරය ඔබ සිහිනෙන් දැක්කොත් ඔබ ඊටමත් සතුටු වෙන්න ඔබගේ ජීවිතේ පෙරලියක් ඇති වෙන ඔබගේ ජීවිතේ වෙනසක් ඇති වෙන සුබදායක පණිවිඩයක් ඔබට ඉදිරියේදී ලැබෙන්න පුළුවන්. ඔබට අලුත් රැකියාවක් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් ඔබට විදේශ ගමනකට ආරාධනා කරන්න පුළුවන්. නැත්නම් ඔබට විශේෂ උසස් වීමක් ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ සුබ පණිවිඩයක් ඔබගේ ජීවිතේ වෙනස් වෙන සුබදායක වාසනාවන්ත පණිවිඩයක් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා ඉදිරියේදී. ඒ නිසා ඔබ මේ සිහිනය දැක්කොත් ඔබ බුදුන් වදින ආකාර සිහිනෙන් දැක්කොත් ඔබ ඊටමත්ම වාසනාවන්ත සිහිනයක් තමයි දැකලා තියෙන්නේ. ඔබට සිහිනෙන් හේවිසි හඬ ඇසෙනවා දුටුවොතින් ඒ ඊටමත්ම සුබ සිහිනයක්. ඔබ නතර කරපු යම්කිසි වැඩ කටයුත්තක් තිබ්බනම් අන්නේ වැඩ කටයුත්ත යලි ආරම්භ කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ සිහිනෙන් හේවිසි හඬ, හේවිසිය කියන දේ ඔබ දන්නවද? හේවිසි හඬ, හේවිසි නාදය ඔබට සිහිනෙන් ඇහුනොතින් ඔබ නතර කරලා තියෙන යම්කිසි වැඩක් තියෙනවා නම්, යම්කිසි අතපසුව වැඩක් තිබෙනවා නම් අන්නේ වැඩ යලි ආරම්භ කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ මේ හිතන්න ඔබ නිවසක් ඉදි කරලා තිබ්බා කියලා. ඒ අතරමඟ නවතලා තිබ්බනම් අන්නේ වැඩේ ඔබට අලුතෙන් පටන්ගෙන එම නිවසේ වැඩ කටයුතු ඉක්මනින්ම අවසන් කරන්න මේ හරහා අවස්ථාව ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ නතර වී යම්කිසි බාධක හේතුවෙන් නතර වී තිබුණු යම්කිසි වැඩ කටයුත්තක් තිබුණා නම් අන්නේ වැඩ කටයුත්ත ආරම්භ කරන්න ඔබට අවස්ථාව ලැබෙන සුබ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ කියලා මේ සිහින පලාපල හරහා අපිට කියන්න පුළුවන්. ඔබ සිහිනෙන් හේවිසි හඬක් ඇහුනොත් ඒක අනිවාර්යයෙන්ම සතුටු වෙන්න ඔබට වාසනාවන්ත කාලයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. ඔබ රෙදි සාප්පුවක් සිහිනෙන් දැක්කොතින් ඔබ රෙදි සාප්පුවක් සිහිනෙන් දැක්කොතින් ඊටමද සුබ සිහිනයක් තමයි ඔබ දකින්නේ. ඔබේ සිතේ දිගු කාලයක් තිබුණු ප්‍රශ්නයකට උත්තර හම්බ වෙන කාලයක්. ඒ කියන්නේ ඔබේ සිතේ තිබුණු ප්‍රශ්නයක් නිරවුල් වෙලා ඔබ දීර්ඝකාලීනව යම්කිසි කරදරයක් නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් හමුවේ ගොඩක් අපහසුතාවයෙන් පසු වුණා නම් ඔබට අන්නේ හිතේ තිබුණු කරදරකාරී ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න, ඒ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ සිහිනය ඊටමද වාසනාවන්ත සිහිනයක්. ඔබ රෙදි සාප්පුවක් සිහිනෙන් දැක්කොතින් ඔබ ඊටමද සතුටු වෙන්න ඔබට සුබ කාලයක් තමයි උදා වෙන්නේ. ඔබගේ හිතේ තිබුණු දැවෙන ප්‍රශ්නයක් විසඳලා ගිහිල්ලා ඔබට ඊටමද වාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වෙනවා. අපි මේ වගේ නිවැරදිම සිහින පලාපල ඔබට නිතරම අරන් එනවා. ඉතින් ඔබත් සිහින පලාපල පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක් නම්
අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.